දශක කිහිපයකට පස්සේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට අලුත්ම වෙනසක් එකතු වුණා. ඒ තමයි ලංගම සේවයට අලුතින්ම එක්වුණු කොන්දොස්තරවරියන් කණ්ඩායම. ඒ කියන්නේ පෙබරවාරි 6 වෙනිදා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා. එහිදී නවක කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා නිල වශයෙන් පත්වීම් ලිපි පිරිනැමීම සිදු කරුණා. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්දස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞශල්‍ය ආර්යරත්න මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි මේ උත්සවය පැවැත්වුණේ. මෙම පත්වීම් ප්‍රදානයට සමගාමීව සේවයට එක්වන කොන්දොස්තරවරියන් වෙනුවෙන් නිර්මාණය කළ නව නිල ඇඳුම හඳුන්වා දීමත් මෙහිදී සිදු වුණා. වසර ගණනාවකට පසුව කාන්තාවන් මේ සේවයට එක්වීම මගින් මගී ජනතාවට වඩාත් සුවදශීලී සහ ගුණාත්මක සේවාවක් ලැබෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නව වෙනස ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.